අයිබුවන් මම ඉන්නේ දැන් මාතකඩාර මගේ දෙලුම් වත්තේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් සාමාන්‍යයෙන් දෙලුම් වගාවක් කරනකොට වගාව ඉතාම පිරිසිදුවට තියාගන්න ඕනේ. ටිකක් වියදමක් යනවා. දැන් අපේ මේ වත්ත අක්කර 4ක වත්තක් සම්පූර්ණ වත්ත. ඉතින් ටිකක් වියදමක් යනවා නඩත්තුවට. නමුත් හොඳට තියාගත්තොත් නඩත්තු කරගෙන හොඳට හිටියොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. නම් දැන් මේ තියෙන මේ ගස් වටේට තියෙන සියලුම තනකොළ සුද්ධ කරන්න ඕන. මේ විදිහට දැන් මේ ගහේ නිසි කාලයට කප්පාදුව හරියට වෙලා නැති හින්දා ප්‍රධාන කඳන් ගොඩක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් මෙහෙම එන්න දෙන්න හොඳ නැහැ. ගස් 1300ක් විතර තියෙනවා. මේ කෑල්ලක් තියෙනවා, තව එහා පැත්තේ කෑල්ලකුත් තියෙනවා. මේ තියෙන්නේ පැහෙන්න ඔන්න මෙන්න ගෙඩියක්. යම් මට්ටමකට පැහිලා තියෙන්නේ. සාමාන්‍ය මට්ටමකට හොඳට පැහිලා තියෙනවා මේක. කඩන්නත් පුළුවන්. දැන් මේ වගාව මේ විදිහට පිරිසිදුට තියාගන්න ඕන. නැත්තම් තනකොළ ඉවත් කරලා ගස් වටේට තියෙන තනකොළ සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන. නැති වුණොත් එහෙම වෙන්නේ ඒ නිතරම රෝග වලට ගොදුරු වෙනවා. මේ දිලීරවල මේ දෙලුම් වල පුල්ලි තියෙනවා. කළු පාට පුල්ලි. ඒක වළක්වන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඒක එනවා. ඒ දිලීර හානි ලංකාවේ වැඩි. මොකද වාතයේ ආර්ද්‍රතාවය වැඩි නිසා. දැන් මේ මල් මේ තියෙන ගෙඩි තාම පැහිලා නැහැ. දැන් මේ තව මාස 3ක් විතර යනවා මේවා පැහෙන්න. මෙහෙම පැහිච්ච ගෙඩියක් දෙකක් තියෙනවා. නමුත් තාම පැහිලා නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ මේ හැම තැනම කොහෙ බැලුවත් දෙලුම් තමයි තියෙන්නේ මේ වත්තේම. මේ හොඳට මේ වගේ කාණු පද්ධති හදලා තියෙනවා. අපි මේ වැඩිපුර වතුර රැඳෙන්නේ නැති වෙන ගලා බහින්න කාණු හදලා තියෙනවා. මොකද නැත්තම් වැස්ස කාලේට වතුර රැඳුනොත් එහෙම මුල් කුණු වෙනවා. දැන් මේ ෆ්ලවරින් සීසන් එක යන්නේ මේයි කියලා කියන්නේ ෆ්ලවර් එන සීසන් එක. මල් එන කාලේ. දැන් මේ හොඳට මල් තියෙන්නේ ඒකයි. මේ මල් ගෙඩි බවට පත් වෙනවා. දැන් මේ තියෙන්නේ මේක මේ හුළඟට කඩාගෙන වැටිච්ච ගහක්. මේකට ආධාරක දෙන්න ඕන හුළඟ කාලෙදී ආධාරක දෙන්න ඕන. සාමාන්‍යයෙන් අර ගහේ ප්‍රධාන කඳන් ගොඩක් එනකොට තමයි මේ නිතරම හුළඟට කඩාගෙන වැටෙන්න බලන්නේ. දැන් අර ගහත් හුළඟට ඇල වෙලා තියෙනවා. මේ කාලේ අර පැත්තට හුළං යන්නේ. මේ පැත්තට හුළං යනද මේ පැත්තට ඇල වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් හුළං එන කාලෙට මේ පැත්තේ මේ පැත්තට ඇල වෙනවා. ඉතින් මේ රෙඩ් ඒන්ජල් කියන වගාව මේක ඉන්දියාවේ බගවා කියලා හඳුන්වන වරයිටි එක. ඇතුළේ රතු පාටයි. සම්පූර්ණ දෙලුම් ගෙඩිය ඇතුළේ රතු පාටයි. මේක ගහත් එහාට ඇල වෙලා තියෙනවා. මේ ආධාරක දාලා මෙහෙන් ඇදලා තියෙන්නේ. මේ ලණු දාලා ඇදලා තියෙන්නේ. හොඳ පිරිසිදුර නඩත්තු කරගන්න ඕන. නැත්නම් දෙලුම් ගහට විවිධ රෝගාබාධ හැදෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඉදිරියටත් පෙන්නන්නම්. මේ channel එක subscribe කරන්න. ගොඩක් දෙලුම් ගැන වීඩියෝස් මම දාන්නම්.